හොර මැර කාමට නොබැඳී යාහ පතට බැඳී වරදෙහි නොයා හිඳ පිරිතට බානට ලැදී හිටියොත් ගුණ නුවණ පතුරා හොඳට හැදී දෙවියොත් දෙව්ලොවෙන් බැස ඔබේ නාමට වන්දී ආදරණීය නංගියේ මල්ලියේ තරුණ අයියේ අක්කේ අපගේ ජීවිතය යහපත් ආකාරයෙන් සමෘද්ධිමත් ආකාරයෙන් දෙමව්පියන්ගේ අවවාද අනුශාසනා පිළිගනිමින් යහපත් ආකාරයේ ගත කරන විට අප කරන කියන සෑම දෙයක්ම යහපත් වන්නේය. නමුත් තාක්ෂණය දියුණු නිසාවත් ඊටමත් පහසු මාර්ග නිසා කෙටි මාර්ග තෝරගෙන තමන්ගේ අනාගත ජීවිතය අඳුරු කර ගැනීම අනුවන ක්‍රියාවක් බව ප්‍රඥාවන්ත ළමයි වශයෙන් අපි හැමදෙනාම තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අම්මේ තාත්තේ ඔබේ ළමයින්ටත් යහපත් ගතිගුණ පළපුරුදු ඔබ විසින් දායාද නොකරන්නේ නම් අනාගත තරුණ පරපුරක් ගැන කවර කතාද? මහා සංගරුවනද ගුරුවරු සෑම පහදා සිත නමදිමු හැමදාම දරුවන් හට මේ ගුණ නොමදීම සිදුවෙයි පරපුරකම වෙනසීම හැදෙන්න ඉඩ හැර ඉවතට පන්නා නොදන්නසේ එය මග හැර උන්නා හදන්න දරුවන් නිසි මග පෙන්නා එය මව්පියනගේ යුතුයකම වන්නා තුරුලට අරගෙන සෙනෙහෙන් අම්මා දරුවන් රැක ගත යුතුයමයි අම්මා කවුරුත් එක ලෙස සිටියොත් පෙම්මා පවුලක සමගිය නොම වේනිම්මා වරදක් දුටු තැන වී සැරකොච්චි දරුවන් ළඟ සිටියොත් අප්පච්චි නොමිනිස් ගති ගුණ අලු වී පිච්චි යුගයක් නිම වෙයි මග වැරදිච්චි ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය නංගියේ මල්ලියේ අප ලැබූ මේ මිනිසත් ජීවිතය බුදුන් වහන්සේ පෙන්වා වදාරාකාරයෙන් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෝ පූර්ණය කරමින් යහපත් ආකාරයේ ගත කිරීම ඔබගේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් මැනවින් උපකාර වන්නේය. එබැවින් ආදරණීය දෙමව්පියන්ටත් තරුණ අයියලක්කලටත් මගේ ආදරණීය පුංචි නංගිල මල්ලිලටත් මේ 2026 නව වසරේ සිතන පතන කරන කියන යහපත් ප්‍රාර්ථනාවෝ එලෙසින්ම සමෘද්ධිමත් වේවා කියලා අපි කවිබන මෙන්න මේ ආකාරයෙන් නිමා කරමු මෙසේ. ඉගෙනීමට
ඇති ඇල්ම වැඩේවා මග වලකන දුක් කඳුළු නැසේවා ජය මග ඔබගේ නෙතඟ ගැටේවා ගණ දෙවි නුවණද පිහිට ලැබේවා කඩඉම් ජයගෙන පෙරට ඇදෙන්නයි පැරදුම වලකා දිනුම ලබන්නයි මල්වැනි සිත්වල සුවඳ හමන්නයි අංගී සම්බුදු සරණ ලැබෙන්නයි